තව ගැන කලින් වීඩියෝ එක බලපුව ඔයගලන්ට ඇති වෙන්න පුළුවන් මිස්කන්සෙප්ෂන් කීපයක් ගැන මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු. එතකොට අපි මේ ප්‍රතික්‍රියාවෙන් පටන් ගමු උදාහරණයකින්ම. එතකොට මේ තියෙන්නේ NO2 ආයන දෙකක් ප්‍රතික්‍රියා කරලා N2O4 හැදෙන ප්‍රතික්‍රියාව. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඉනෝගනික් කරත් ඉගෙන ගන්න තියෙනවා NO2 කියලා කියන්නේ දුපුරු පාට වායුව, N2O4 කියලා කියන්නේ අවර්ණ වායුව. එතකොට මේක සමතුලිත ප්‍රතික්‍රියාවක්. එතකොට මම කලින් වීඩියෝ එකේදීත් පැහැදිලි කළා සමතුලිත ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ එතකොට අනිවාර්යයෙන්ම සමතුලිත කියලා කියන්නේ රිවර්සිබල් වල එක අවස්ථාවක්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක එක විශේෂ අවස්ථාවක් තමයි සමතුලිත අවස්ථාව කියලා කියන්නේ. එතකොට සමතුලිත අවස්ථාවට පත් වුණාට පස්සේ ඕනෙම ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් ඒකේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල කියන හැම එකම ඉන්නවා. හරිද? ඒ නිසා අපිට මේ ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියක වලින් පටන් ගන්නත් පුළුවන්, ප්‍රතිඵල වලින් පටන් ගන්නත් පුළුවන්. දැන් මම අර කලින් වීඩියෝ එකේදී ඩෙරිවේෂන් ඔක්කොම කරේ ප්‍රතික්‍රියක වලින් අරන් ගිහලා. එතකොට කෙනෙක්ට මිස්කන්සෙප්ෂන් එකක් එන්න පුළුවන් මේ සමතුලිත ප්‍රතික්‍රියාවක් හැමතිස්සෙම ප්‍රතික්‍රියක වලින්ම පටන් ගන්න ඕනේ කියලා. නෑ එහෙම නැහැ. ඒක තමයි මෙතනදී පැහැදිලි කරන්න යන්නේ මේ උදාහරණේ. මේ ප්‍රතික්‍රියක වලින් පටන් ගන්නත් පුළුවන් සමතුලිත ප්‍රතික්‍රියාවක්, ප්‍රතිඵල වලින් පටන් ගන්නත් පුළුවන්. මොකද ඒක දෙපැත්තටම රිවර්සිබල් නිසා. හරිද? එතකොට මේකට අපි උදාහරණ විදියට ගන්න මේ ප්‍රතික්‍රියාව. හිතන්න මේ වගේ ක්ලෝස් කන්ටේනර් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ සංවෘත පද්ධතියක් තියෙනවා. අපි එතකොට කන්ඩිෂන් තුනක් සලකලා බලමු. අපි ඉස්සෙල්ලම මොකද කරන්නේ? පළවෙනි කන්ඩිෂන් එක විදිහට මේකට දානවා NO2 වායුව. එතකොට අපි දන්නවා NO2 වායුව මොන පාටද? දුමුරු පාටයි. හරිද? එතකොට ඇත්තට මේක මේ ප්‍රැක්ටිකල් එකක් විදිහට කරලා බලන්න පුළුවන් වෙලා මේ ප්‍රැක්ටිකල් එක කරලා බැලුවොත් අපිට තේරෙන ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් දේ ගන්න පුළුවන් ඔබ්සර්වේෂන් එක තමයි ටික දැන් කන්ටේනර් එකට දානවා NO2 වායුව. දැම්මට පස්සේ වෙන්නේ NO2 වායුව ප්‍රතික්‍රියා කරලා ඉවරලා NO2 වායුව අණු දෙකක් එකට ප්‍රතික්‍රියා කරලා N2O4 හැදෙනවානේ. එතකොට වෙන්නේ බලන්න පුළුවන් නිරීක්ෂණය තමයි ක්‍රමයෙන් වර්ණ තීව්‍රතාවය අඩු වෙලා ටික කලර් ඉන්ටෙන්සිටි එක අඩු වෙලා එක අවස්ථාවක් එනවා. එතනින් පස්සේ වර්ණ තීව්‍රතාවය නියත වෙනවා. හරිද? ක්‍රමයෙන් වර්ණ තීව්‍රතාවය අඩු වී නියත වේ. ඒක තමයි බලන්න පුළුවන් නිරීක්ෂණය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ කොහොමද මේක පැහැදිලි කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ප්‍රතික්‍රියාවලියම NO2 වායු දෙක ප්‍රතික්‍රියා කළා N2O4 හැදෙනවා. හරි, අපි හිතමුකෝ අපි දාන NO2 වල මවුල ගාන 0.1 කියලා. මම ලේසියට මවුල වලින්ම යන්නම් සාන්ද්‍රණයට යන්න නැතුව. හරි. අපි NO2 වායු මවුල 0.1ක් දානවා. ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් විඝටනය වෙලා NO2 හැදෙනවා. අන්න ඒ නිසා තමයි NO2 වල පාට අඩු වෙන්නේ. මොකද NO2 නේ දුමුරු පාට වායුව. N2O4 හැදුනට පස්සේ N2O4 වලට වර්ණයක් නැහැ. අවර්ණයි. හරිද? අපි මේකට අයිස් chart එකක් පාවිච්චි කරනවා. දැන් අයිස් chart එක ගැන හදන විදිය ගැනයි අපි ගණන් වලදී සාකච්ඡා කරමු. අයිස් කියලා කියන්නේ අතරම මෙතන මම ගන්න ඉනිෂියල්, ඊට පස්සේ change, ඊට පස්සේ equilibrium කියන එක. හරිද? එතකොට එන අකුරු වල මුල අකුරු ටික පාවිච්චි කරලා තමයි මම කිය මේකට අයිස් chart එකක් ගන්නවා කියලා. අපි සලකලා බලන්නේ මවුල. මොන මායිකක් ලියුවා. හරි. එතකොට අපි මුලින්ම මොකද කරන්නේ? NO2 වායුව යම්කිසි ප්‍රමාණයක් දානවනේ. කොච්චරද දාන්නේ? මවුල 0.1ක් දානවා. එතකොට වෙන වැඩේ තමයි NO2 දැන් මම කිව්වා මේක ප්‍රත්‍යවාද ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවයට යන. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මේක ලිමිටිං රියජන්ට් එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ සීමාකාරී ප්‍රතික්‍රියාවක් තියන්න බෑ. ඒ කියන්නේ NO2 සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නේ නැහැ. හරිද? ප්‍රතික්‍රියක කිසිම ප්‍රතික්‍රියකයක් සමතුලිත ප්‍රතික්‍රියාවකදී සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයක් විඝටනය වෙනවා සහ යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එතකොට අපි සලකමු මේකේ මේ විඝටනය වෙන ප්‍රමාණය x කියලා. සෝරි මෙතන ස්ටොයිකියෝමෙට්‍රිය දෙකට එක නිසා මම මේක 2x කියලා දාගන්නම්. එතකොට ලේසි. එතකොට මෙතනින් හැදෙන්නේ x ප්‍රමාණයක්. එතකොට සමතුලිත වෙලාවේදී කොච්චරද තියෙන්නේ? මේකෙන් ඉතුරු වෙනවා 0.2x, මේකෙන් හැදෙනවා x ප්‍රමාණයක්. දැන් ඕගලන්ට තේරෙන්න ඕනේ මොකද්ද මේ වර්ණ තීව්‍රතාවයේ වෙනස් වීමට හේතුව කියලා. මුලින්ම 0.1ක් දානවා NO2. එතකොට තද දුමුරු පාටට පේනවා මේ කන්ටේනර් එක. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් විඝටනය වෙනවා. මෙන්න මේ 2x ප්‍රමාණයක් විඝටනය වෙනවා. වෙලා හැදෙනවා N2O4 x ප්‍රමාණයක්. අන්න ඒක තමයි එතකොට මෙයාගේ වර්ණ තීව්‍රතාවය අඩු වෙන්න හේතු වෙන්නේ. එතකොට අවසානයේ මොකද වෙන්නේ? 0.2x මේකේ තියෙන්නේ N2O4 කින් හැදෙන්නේ x ප්‍රමාණයක්. එතකොට සමතුලිතතාවට ආවට පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ එයාගේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මොකද වෙන්නේ? වර්ණ තීව්‍රතාවය අඩු වෙලා නියත වෙනවා කියන එක වෙන්නේ අන්න ඒ නිසා. මොකද හේතුව සමතුලිතතාවට ආවට පස්සේ ප්‍රතික්‍රියකවලයි ප්‍රතිඵලවලයි සාන්ද්‍රණවල වෙනසක් වෙන්නේ නැහැ.
හරි අපි දැන් මේ කියපු කතාව ප්‍රස්ථාරයකට බලමු කොහොමද ඒක එන්නේ කියලා. දැන් අපි ගමු මේ වගේ ප්‍රස්ථාරයක්. අපි මෙතෙන්දී y අක්ෂය විදිහට සාන්ද්‍රණය ගන්න නැතුව මවුලම ගමු. මවුල ප්‍රමාණය කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල දෙකෙන් පොදුවේ මවුල ප්‍රමාණය ගත්තා. x අක්ෂය විදිහට කාලය ගන්න. එතකොට කාලෙස බිඳුවේදී කියන්නේ මුලින්ම අපි කරන්නේ මොකද්ද? දශම එකක් NO2 දානවා. දශම එකයි. එතකොට ඒ වෙලාවේ N2O4 කීයක්වත් නැහැ. N2O4 බිඳුවයි. කාලේ බිඳුවේදී. එතකොට මොකද වෙන්නේ? ටික NO2 වල සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් අනිත් එක ඔයගොල්ලන්ට පැහැදිලිව පේන එකක් තමයි මෙතන තියෙන ස්ටොයිකියෝමෙට්‍රිය. මෙතන තියෙන්නේ NO2 වල 2යි N2O4 වල 1යි. ඒ නිසා NO2 වල සාන්ද්‍රණය අර අඩු වෙන ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ N2O4 එකට වඩා. මොකද මෙතන දෙකක් තියෙනවානේ. හරිද? ඒ නිසා මෙතන ග්‍රේඩියන්ට් එක ගොඩක් අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. NO2 වල ග්‍රේඩියන්ට් එක මෙන්න මේ වගේ නම් අඩු වෙලා නියත වෙනවා. ඊට පස්සේ අනිත් එක ඒ තරම් අඩු වෙන්නේ නැහැ. ඒක වැඩි වෙනවා. ඒ කියන්නේ ආරම්භයේදී N2O4 නැහැනේ. මේ තියෙන එතකොට N2O4 මවුල ප්‍රමාණය කියලා N2O4 වල ප්‍රස්ථාරේ. මේක ඇවිල්ලා NO2 වල ප්‍රස්ථාරේ. එතකොට ඒකේ අර මුලදී රැපිඩ් චේන්ජ් එකක් එනවා. ඒ කියන්නේ මුලදී ගොඩක් මේකේ අනුක්‍රමණය ගොඩක් වැඩි කියලා ඔයගලන්ට තේරෙනවා. මේකේ අනුක්‍රමණය අඩුයි කියන්නේ මුලදී NO2 වැඩිපුර අඩු වෙනවා. N2O4 ඒ තරම් වැඩි වෙන්නේ නැහැ. හරිද? එතකොට ඕක තමයි මේ ප්‍රතික්‍රියාවදී වෙන්නේ. කියන්නේ අපි මුලින්ම ඉනිෂියලි කෙලින්ම ක්ලෝස් සිස්ටම් එකක් අරගෙන ඒකට NO2 වායුව දැම්මට පස්සේ මොකද වෙන්නේ? NO2 වල වර්ණ තීව්‍රතාවය ටික ටික අඩු වෙලා නියත වෙනවා. ඇයි නියත වෙන්නේ? සමතුලිතතාවට ආවට. දැන් මේ T1 කියන මොහොතේදී තමයි සමතුලිතතාවට එන්නේ. T1 කියන මොහොතට ආවට පස්සේ තියෙන NO2 සාන්ද්‍රණයයි N2O4 සාන්ද්‍රණයයි එතනින් එහාට වෙනස් වෙන්නේ නැහැ. ආරම්භයේදී මොකද උනේ? තිබුණේ NO2 විතරයි. එතකොට මොකද වෙන්නේ? භාජනය තද දුමුරු පාට තිබුණේ. ඊට පස්සේ මෙන්න මේ කොටසේදී තමයි අර වර්ණ තීව්‍රතාවය අඩු වෙන එක වෙන්නේ. ඇයි? NO2 ටික මේ විඝටනය වෙලා N2O4 හැදෙනවා. හරිද? ඒ නිසා තමයි වර්ණයේ මුලදී අඩු වෙන්නේ. ඊට පස්සේ නියත වෙනවා. එතකොට මෙන්න මේ කොටසේ තමයි සමතුලිතය තියෙන්නේ. හරි. එතකොට අපි කතා කළේ මෙතන ප්‍රතික්‍රියක වලින් පටන් අරගෙන සමතුලිතතාවයට යන අවස්ථාව. හරි. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව විදිහට අපි මෙහෙම එකක් බලමු. මේක අපි ප්‍රතික්‍රියක වලින් පටන් ගන්න තු ප්‍රතිඵල වලින් පටන් ගන්නවා. මේක තමයි දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී අර වගේම සංවෘත පද්ධතියක් ගන්නවා. දැන් මේකට අපි දාන්නේ මොනවද? කලින් වගේ NO2 නෙමෙයි දාන්නේ. අපි මේකට N2O4. ඒ කියන්නේ N2O4 කියලා කියන්නේ අර අවර්ණ වායුව. අවර්ණ N2O4 වායුව දානවා. හරිද? එතකොට මේකත් ප්‍රැක්ටිකල් එකක් විදිහට අපිට කරලා බැලුවොත් අපිට දකින්න පුළුවන් නිරීක්ෂණය මම ඔයගලන්ට මුලින්ම කියලා දෙන්න. මුලින්ම අවර්ණ වායුවක් දැම්මම අපිට ඇත්තටම මේකේ පාටක් පේන්නේ නැහනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික මේකට ලා දුරු පාටක් එනවා. හරිද? යම්කිසි වර්ණයක් ඇවිල්ලා ඊට පස්සේ වර්ණ තීව්‍රතාවය නියත වෙනවා. අන්නේ නිරීක්ෂණය අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒක පැහැදිලි කරගන්න තමයි අපි දැන් හදන්නේ. නිරීක්ෂණය මොකක්ද? මම ලියන්නම් මෙහෙම වර්ණය මෙහෙම ලියන්නම්කො භාජනයේ පද්ධතිය කියලා ලියමු. පද්ධතියේ මේක තමයි නිරීක්ෂණය. මුලින්ම N2O වායුව දැම්මම පස්සේ පද්ධතිය ආවරණ ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ආවරණ ටික ලා දුමුරු පාඩකට ඇවිල්ලා ඊට පස්සේ වර්ණ තීව්‍රතාවය නියත වෙනවා. එතකොට මේකත් අපි ප්‍රතික්‍රියාවෙන් සලකලා බලමු කොහොමද මේ ප්‍රතික්‍රියාව වෙන්නේ කියලා.
හරි අපි අර කලින් වගේම ප්‍රතික්‍රියාව ගමු. NO2 වායු අණු දෙකක් ප්‍රතික්‍රියා කළා N2O4 හැදෙන ප්‍රතික්‍රියාව. මේක තමයි අපි ගන්න. එතකොට මම කලින් වගේම අයිස් chart එකක් හදන්නම්. එතකොට දැන් මෙතනදී තියෙන වෙනස තමයි අපි මෙතනදීත් අපි හිතමු ගන්නේ 0.1යි කියලා. 0.1යි N2O4 ගන්න. එතකොට N2O4 තමයි ආරම්භයේ තියෙන්නේ. ආරම්භයේ තියෙන NO2 ප්‍රමාණය 0යි. හරි. N2O4 0.1යි මවුල. ඊට පස්සේ මෙතනදී වෙන වැඩේ තමයි N2O4 විඝටනය වෙලා අපි හිතමු මෙයාගේ x ප්‍රමාණයක් විඝටනය වෙලා NO2 හැදෙනවා. NO2 2x ප්‍රමාණයක් හැදෙනවා. එතකොට සමතුලිත වෙලාවේදී NO2 2x තියෙනවා. N2O4 තියෙන්නේ 0.1 ඍණ x. එතකොට ඕක තමයි සමතුලිත වෙලාවේදී තියෙන මවුල ගණන් ඒගොල්ලන්. එතකොට දැන් ඕගලන්ට පැහැදිලි ඇයි මේ විදිහට කියන්නේ අවර්ණ තිබ්බ භාජනයේ ටිකක් ලා දුමුරු පාටක් ඇවිල්ලි වෙලා වර්ණ තීව්‍රතාවය නියත වෙන්නේ කියලා. එතකොට මුලින්ම අවර්ණ තියෙන හේතුව තමයි මොකද මේක ඉනිෂියලි තිබුණේ N2O4 විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ N2O4 විඝටනය වෙලා NO2 හැදෙනවා. එන්නේ ඒ නිසා තමයි ලා දුමුරු පාටක් එන්නේ. ඊට පස්සේ වර්ණ තීව්‍රතාවය නියත වෙන්න හේතුව තමයි සමතුලිත අවස්ථාවට ආවට පස්සේ තියෙන N2O4 ප්‍රමාණයවත් NO2 ප්‍රමාණයවත් වෙනස් වෙන්නේ නැහැ. අපිට ඒකත් අර වගේ graph එකක් ඇඳලා ඕනම් පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම. මේ පැත්තට මවුල ගණන් ගන්නවා. n කියලා මම ගන්න. මේ පැත්තට අඳිනවා කාලය. එතකොට අපි මුලින්ම දාන්නේ N2O4. එතකොට N2O4 අර කලින් තිබ්බ ප්‍රමාණයමයි 0.1යි දාන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ ටික N2O4 වල සාන්ද්‍රණය අඩු වෙලා යම්කිසි අවස්ථාවක් එනවා නියත වෙනවා. ඒතර මෙන්න මේ අවස්ථාවේ තමයි නියත වෙන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා දැන් N2O4 වලයි NO2 වලයි දැන් මෙතන ස්ටොයිකියොමෙට්‍රිය දෙකට එක තියෙන්නේ NO2ට N2O4. ඒ නිසා මොකද වෙන්නේ මේ අපි යන්නේ graph එක කාගේද N2O4 ගේ. යාන් එතකොට මුලින් තිබිලා අඩු වෙලා නියත වෙන්නේ. ඒත් එක්ක මොකද වෙන්නේ N2O4 විඝටනය වෙලා NO2 හැදෙන්න ඕනේ. ඒතකොට NO2 හැදෙන ප්‍රමාණය අරිට වඩා වැඩි. මොකද එයාගේ ස්ටොයිකියොමෙට්‍රිය තියෙන්නේ දෙකනේ. එතකොට මොකද වෙන්නේ මෙයාට වඩා ග්‍රේඩියන්ට් එක වැඩි වෙන්න ඕනේ. දැන් මේ තියෙන්නේ NO2 වල මවුල ගාන අඩු වෙන ශීඝ්‍රතාවය. දැන් මවුල ගාන වෙනකොට මෙතන සාන්ද්‍රණය දාන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? අපි කියමුකෝ මෙහෙම N2O4 වල සාන්ද්‍රණය අඩු වෙන ශීඝ්‍රතාවය. එතකොට ඒක තමයි මේ ග්‍රේඩියන්ට් එකෙන් පෙන්වන්නේ. ඊට වඩා අනුක්‍රමණය වැඩි එකක් දාන්න ඕනේ NO2 වලට. මොකද එක N2O4 අණුවක් විඝටනය වෙනකොට NO2 අණු දෙකක් හැදෙනවා. ඒ නිසා ආරම්භයේදී මොකද වෙන්නේ NO2 ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. සහ මේක අරිට වඩා හැදෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ 0.1 විඝටනය වෙලා මෙන්න මෙච්චරයි ඒකේ වෙන විඝටනය. මේකේ බලන්න. ඒකේ විඝටනය අර වගේ දෙගුණයක් එනවා. දැන් අර මේක තමයි ඇත්තටම අතන ඍණ x ධන 2x කියලා තියෙන්නේ. හරි. එතකොට මෙතන හැදෙන NO2 ප්‍රමාණය තමයි මේ ප්‍රස්ථාරයේ පෙන්වන්නේ. එතකොට මෙතනදිත් ඔයගොල්ලන්ට පැහැදිලි කොහොමද අර නිරීක්ෂණය එන්නේ කියලා. ආරම්භයේ තියෙන ආවරණ වායුව N2O4 ඒ කියන්නේ කාලයේ බිඳුවේදී තියෙන්නේ වර්ණයේ ආවරණ. ඊට පස්සේ මොකද වෙන්නේ ටික N2O4 විඝටනය වෙලා NO2 හැදෙනවා. මේක දුමුරු පාටයි. ඊට පස්සේ ලා දුමුරු පාටක් එන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ඊට පස්සේ මොකද වෙන්නේ සමතුලිතතාවට ආවට පස්සේ T1 කියන මොහොතේදී සමතුලිතතාවට ආවට පස්සේ තියෙන NO2 ප්‍රමාණයත් N2O4 ප්‍රමාණයත් නියතයි. එතනින් පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ වර්ණ තීව්‍රතාවය එතනින් එහාට වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට ඔයගොල්ලන්ට මෙතනදී තේරුණා අපි ප්‍රතික්‍රියාව හැමතිස්සෙම සමතුලිතතාවට යනවා නම් ප්‍රතික්‍රියක වලින්ම පටන් ගන්න ඕනි කියලා එකක් නැහැ. දැන් මම මෙතනදී මේ සංයුත භාජනයට දැම්මේ N2O4. කලින් එකේ දැම්මේ NO2. හරි. අපි ඊළඟ අවස්ථාව සලකලා බලමු. ඒක තමයි අපි සලකන තුන්වෙනි අවස්ථාව. එතෙන්දී මේ වගේ සංයුත පද්ධතියක් තියෙනවා. මම මේකට මිශ්‍රණයක් දානවා. NO2 වායුවේ N2O4 වායුවේ වායු මිශ්‍රණයක් දානවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා NO2 කියලා කියන්නේ දුමුරු පාට වායුව. N2O4 කියලා කියන්නේ අවර්ණ වායුව. ඒ වායු මිශ්‍රණයක් දානවා. හරිද? එතකොට එතනදී වෙන්නේ මොකද්ද කියන එක තීරණය වෙන්නේ ඇත්තටම මෙයාගේ සමතුලිතතා නියතයේ අගය මතයි අපි මේ දාන ඒ කියන්නේ මිශ්‍රණයක් දාන්නේ මිශ්‍රණය කොච්චර කියන්නේ මිශ්‍රණයේ තියෙන ප්‍රමාණය කියන්නේ NO2 වැඩිපුර තියෙන්නත් පුළුවන්. දැන් මිශ්‍රණය එක එක විදිහට තියෙනවා. දැන් NO2 N2O4 සමාන ප්‍රමාණයක් තියෙන මිශ්‍රණයක් වෙන්නත් පුළුවන් මේක. එහෙම නැත්නම් NO2 වැඩිපුර තියෙන N2O4 අඩුවෙන් තියෙන එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් NO2 අඩුවෙන් තිබිලා N2O4 වැඩිපුර තියෙන මිශ්‍රණයක් වෙන්න පුළුවන්. අර ඒක අනුව තීරණය වෙනවා මේ ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ කියලා. එතකොට අපි හිතමු දැනට මම මේ උදාහරණයට පැහැදිලි කරන ගන්න එකේ
NO2 ගොඩක් වැඩි කියලා. හරිද? N2O4 වලට වඩා. ඒ කියන්නේ අපි දාන මිශ්‍රණයේ වැඩිපුර NO2 තියෙනවා. හරිද? අඩුවෙන් තමයි NO2 තියෙන්නේ. හැබැයි ඒ දෙකම තියෙන වායු මිශ්‍රණයක් දාන්න. NO2 N2O4. හරි. එතකොට මොකද වෙන්නේ? මගේ නිරීක්ෂණය තමයි කාලයත් එක්ක දැන් මුලින්ම දාන මිශ්‍රණයට තියෙන්නේ අතරම දුමුරු පාටක් ටිකක් දුමුරු පාටක් තියෙන මොකද හේතුව NO2 මේකේ වැඩි නේ නිසා දුමුරු පාට වැඩි වෙන්න ඕනේ. එතකොට නිරීක්ෂණය තමයි දුමුරු පාට ක්‍රමයෙන් ටික ටික දුමුරු පාට අඩු වෙලා ඊට පස්සේ වර්ණ තීව්‍රතාවය නියත වෙනවා. ඒතකොට ඒක තමයි මම දක්න නිරීක්ෂණය. දුමුරු වර්ණයේ ක්‍රමයෙන් අඩු වී වර්ණ තීව්‍රතාවය නියත වේ. නියත වේ කියලා ලියන්න. දුමුරු වර්ණය ක්‍රමයෙන් මේක මේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන් N2O4 ගොඩාක් දාලා වැඩිපුර දැම්මොත් එහෙම. හරි. අඩු වී නියත වේ. එතකොට මට මේකත් ඔන්නම් අර කලින් වගේම පැහැදිලි කරන්න පුළුවන්. අපි හිතමු මෙතනදී දාන ප්‍රමාණය මම මෙහෙම ලියන්නම්. අපි දානවා මේ මිශ්‍රණයට NO2 වල 0.9යි N2O4 වල 0.1යි කියලා ගමුකෝ. මවුල. හරි මේකෙත් අර ප්‍රතික්‍රියාව ලියලා අපිට අයිස් chart එකකින් මේක පැහැදිලි කරන්න පුළුවන් NO2 වායු අණු දෙකක් ප්‍රතික්‍රියා කළා NO2 හැදෙනවා ප්‍රතික්‍රියාවේදී ආරම්භයේ තියෙන එතකොට මොනවද මේ දෙකම තියෙනවා NO2 තියෙනවා N2O4 තියෙනවා දැන් බලන්න ප්‍රතික්‍රියකයි ප්‍රතිඵලයි දෙකම දාලා ඊට පස්සේ යම් කිසි අවස්ථාවකට ගියාට පස්සේ තමයි සමතුලිතතාවට එන්නේ ආරම්භයේ NO2 කොච්චර තියෙනවද 0.9ක් තියෙනවා N2O4 වෙන්න ඕනේ N2O4 0.1යි එතකොට මං කිව්වා දැන් මෙතනදී ඇත්තටම දෙපැත්තටම එන්න පුළුවන් ඒක මොකක්ද කියලා තියෙන්නේ ඒතරම් මේ NO2 විඝටනය වෙලා N2O4 හැදිලා සමතුලිතතාවට එනවාද එහෙම නැත්නම් N2O4 විඝටනය වෙලා NO2 හැදිලා සමතුලිත සෝරි මං කලින් ගියේ විඝටනය කරන්නේ අතරම මෙතනදී NO2 වායු අණු දෙකක් ප්‍රතික්‍රියා කළා N2O4 හැදිලා සමතුලිතතාවට එන්නත් පුළුවන් එහෙම නැත්නම් N2O4 විඝටනය වෙලා NO2 ටිකක් හැදිලා සමතුලිතතාවට එන්නත් පුළුවන් ඒකට ඒක මං කිව්වා ඩිපෙන්ඩ් වෙනවා අපි දාන NO2 N2O4 මිශ්‍රණයේ තියෙන ඒ සංඝටක දෙකේ ප්‍රමාණයයි මෙයාගේ තියෙන සමතුලිතතා නියතය. ඒකේ වැලියු එක මත තමයි වෙනස් වෙන්නේ. ඒක කොහොමද මේ බලන්නේ කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරමු QC ගැන කතා කරද්දී. හරිද? හරිද අපි කියු විදිහට නම් මෙතන NO2 ටිකක් තමයි විඝටනය වෙන්නේ. අපි හිතමු මෙයාගෙන් 2x ප්‍රමාණයක් විඝටනය වෙනවා කියලා මෙයාගේ x ප්‍රමාණයක් හැදෙනවා. එතකොට මෙතන අවසානයේ තියෙන්නේ 0.2x. ඊට පස්සේ මෙතෙන්ට එන්නේ x. එතකොට අන්න ඒ නිසා තමයි වර්ණ තීව්‍රතාවය නියත වෙන්නේ. දැන් මේකත් අපිට උන්නම් ප්‍රස්ථාරයෙන් ඇඳලා පෙන්වන්න පුළුවන් කොහොමද එන්නේ කියලා. අපි මේ පැත්තට සාන්ද්‍රණේ හරි මවුල ගාන හරි ගන්නවා. මෙතෙන්ට ගන්න ඕනේ කාලය. හරි. අපි මවුල ගාන ගත්තොත් එහෙම ආරම්භයේ තියෙන්නේ NO2 වල 0.9. දැන් කලින් ප්‍රස්ථාර දෙකම පටන් ගත්තේ බිඳුවෙන්. හැබැයි මෙතන ප්‍රස්ථාරේ පටන් ගන්න බිඳුවෙන් නෙමෙයි. මොකද හේතුව N2O4 යම් කිසි අගයක් තියෙනවා 0.1ක අගයක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලයත් එක්ක NO2 ගේ සාන්ද්‍රණය ටිකක් අඩු වෙනවා. මොකද හේතුව ඒවා ටිකක් විඝටනය වෙනවා. අඩු වෙලා නියත වෙනවා. මෙතනදී තමයි නියත වෙන මොහොත කියලා ගමු. මේක තමයි T1. හරි 0.1 තිබ්බ N2O4 මොකද වෙන්නේ? අර වගේ වැඩි වෙලා නියත වෙන්න ඕනේ. මොකද N2O4 sorry යම් කිසි NO2 ටිකක් ප්‍රතික්‍රියා කරලා N2O4 හැදෙනවානේ. ඒකේ අරිට වඩා අඩු අනුක්‍රමණයක් තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි ප්‍රස්ථාරය එන්නේ. ඒතර මේක ඇවිල්ලා N2O4 වල එක මේක ඇවිල්ලා NO2 වල. මොකද NO2 අණු දෙකක් ප්‍රතික්‍රියා කරලා තමයි N2O4 එකක් හදන්නේ. ස්ටෝකියෝමෙට්‍රි සලකලා තමයි මේකේ මේ අනුක්‍රමණය එහෙම දැම්මේ. මොකද ඒ කියන්නේ N2O4 අඩු වෙන ප්‍රමාණය සොට මෙතනදී N2O4 හැදෙනවා අඩු වෙනව නෙමෙයි. ඒ කියන්නේ NO2 අඩු වෙන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ N2O4 වැඩි වෙන ප්‍රමාණයට වඩා. ඒක තේරුණාද? මොකද NO2 අණු දෙකක් ප්‍රතික්‍රියා කරාම තමයි N2O4 එකක් හැදෙන්නේ. ඒ නිසා NO2 වල
සාන්ද්‍රණය එහෙම නැත්නම් මවුල ගාන අඩු වෙන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ N2O4 වල මවුල ගාන නැත්නම් සාන්ද්‍රණය වැඩි වෙන ප්‍රමාණයට වඩා. එතකොට ආරම්භයේදී ඇත්තටම මේකට තිබුණ දුමුරු පාටක් මොකද අර මිශ්‍රණයක් තිබුණ නිසා ඊට පස්සේ මොකද වෙන්නේ NO2 ටිකක් මේ NO2 ටිකක් ප්‍රතික්‍රියා කරලා N2O4 හදන නිසා යම්කිසි අර වර්ණ තීව්‍රතාවය අඩුවීමක් වෙනවා. මොකද NO2 නේ දුමුරු පාට. NO2 වල දුමුරු පාට ටිකක් අඩු වෙනවා. මොකද NO2 ටිකක් ප්‍රතික්‍රියා කරලා N2O4 හැදෙන නිසා. N2O4 කියන්නේ අවර්ණ වායුව. හරිද? ඊට පස්සේ සමතුලිතතාවට ආවට පස්සේ කියන්නේ T1 කියන මොහොතෙන් පස්සේ මොකද වෙන්නේ? එයාගේ වර්ණ තීව්‍රතාවය නියතයි. හරිද? ඒක තමයි සමතුලිතතාව කියලා කියන්නේ. ඒ වර්ණ තීව්‍රතාව නියතයි කියලා කියන්නේ අර ප්‍රතික්‍රියකවලයි ප්‍රතිඵලවලයි සාන්ද්‍රණ සහ මවුල ගණන් එතනින් එහාට වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ අවස්ථා තුනෙන් ගත්ත උදාහරණ වලින් ඔයගලන්ට පේන එක තමයි සමතුලිතතාවට යන ප්‍රතික්‍රියාවක් හැමතිස්සෙම ප්‍රතික්‍රියක වලින්ම පටන් ගන්න ඕනේ නැහැ. ප්‍රතිඵල වලින් පටන් ගන්නත් පුළුවන්. සහ ප්‍රතික්‍රියක ප්‍රතිඵල මිශ්‍රණයකින් පටන් ගන්නත් පුළුවන්. එතකොට ඒක හරියට තේරුම් ගන්න නැත්නම් ඒක ඔයගොල්ලෝ මිස්කන්සෙප්ෂන් එකක් විදිහට තියාගනි හැමතිස්සෙම ප්‍රතික්‍රියක වලින්ම පටන් ගන්න ඕනි කියලා. එහෙම එකක් නැහැ. හරිනේ? හරි මම අර අනිත් මිස්කන්සෙප්ෂන් කීපය ගැනත් මේ උදාහරණයෙන් පාවිච්චි කරලා පැහැදිලි කරන්න. මම දැන් ඒ ටික මෙතන ලිස්ට් කරලා තියෙනවා. ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මම මෙතනදී ඉස්සෙල්ලම කතා කරේ මේ තුන්වෙනියට කියලා තියෙන පොයින්ට් එක. කියන්නේ ඉක්විලිබ්‍රියම් එක පටන් ගන්න පුළුවන්. දෙපැත්තෙන් මේ කියන්නේ ප්‍රතික්‍රියක වලින් පටන් ගන්නත් පුළුවන්. ප්‍රතිඵල වලින් පටන් ගන්නත් පුළුවන්. එතකොට හැමතිස්සෙම ප්‍රතික්‍රියක වලින්ම පටන් ගන්නවා කියන එක තමයි මිස්කන්සෙප්ෂන් එක. ඒක එහෙම නැහැ. එතකොට ඔයගලන්ට තේරුණා ප්‍රතික්‍රියක වලින් පටන් ගන්නත් පුළුවන්. ප්‍රතිඵල වලින් පටන් ගන්නත් පුළුවන්. ප්‍රතික්‍රියක ප්‍රතිඵල මිශ්‍රණයකින් පටන් අරගෙන සමතුලිතතාවට එන්න පුළුවන්. හරි. අනිත් එක තමයි දැන් සමතුලිතතාවට ආවට පස්සේ ඔයගලන්ට තේරුණ එක තමයි ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල සාන්ද්‍රණ වෙනස් වෙන්නේ නැහැ කියන එක. දැන් එතනදී කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් සාන්ද්‍රණ වෙනස් වෙන්නේ නැත්නම් එතන ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම එතන එහෙම නෙමෙයි වෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා, ආපසු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියා දෙකම සිද්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියා දෙකේම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එකම අගයකට එන්නේ. කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ශීඝ්‍රතාවයම ආපසු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට එළියේ නම් බලන කෙනෙක්ට පේන්නේ අතරම ප්‍රතික්‍රියාවක් නැහැ වගේ තමයි. කියන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ වගේ තමයි. හැබැයි ඇත්තටම මෙතන ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ නිසා අපි කියනවා ඒකට ඒ පද්ධතිය ගතිකයි කියලා. ඒ නිසා සමතුලිතතාවට අපි කියනවා ගතික සමතුලිතතාවය කියලා. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවක් වෙනවා, ආපසු ප්‍රතික්‍රියාවක් වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව වෙන ශීඝ්‍රතාවයෙන්ම ආපසු ප්‍රතික්‍රියාවක් වෙනවා. හරි සමතුලිතතාවට පත් වුණාට පස්සේ ඒක තමයි වෙන්නේ. එතකොට ඒක තමයි ඇත්තටම සමතුලිතතාවය මම කලිනුත් කිව්වා සමතුලිතතාවයේ කන්ඩිෂන් එක මේක. ඉදිරි ප්‍රතික්‍රියාව සහ ආපසු ප්‍රතික්‍රියාව එකම ශීඝ්‍රතාවවලින් වෙනවා. ඒ නිසා අපිට එළිය නම් බලන කෙනෙක්ට අර ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ වගේ පේනවා. හැබැයි ඇත්තටම ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවක් වෙනවා ආපසු ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ දෙක වෙන්නේ එකම ශීඝ්‍රතාවය. එතකොට අන්න ඒක මතක තියාගන්න. සමතුලිතතාවය හැමතිස්සෙම ගතිකයි. ගතික සමතුලිතතාවය අපි කතා කරන්නේ. හරි ඊළඟට ගොඩක් අය ළඟ තියෙන තවත් මිස්කන්සෙප්ෂන් එකක් තමයි දැන් සමතුලිතතාවට ආවට පස්සේ ඇතරම වෙන්නේ මොකද්ද සාන්ද්‍රණ නියත වෙනවනේ. ඒක සමහර අය කට්ටිය හිතනවා සාන්ද්‍රණ සමාන වෙනවා කියලා. ඇත්තටම සාන්ද්‍රණ සමාන වීම අනිවාර්ය නැහැ. හැබැයි සාන්ද්‍රණ සමාන වෙන්න පුළුවන්. දැන් මම අර කලින් ගත්ත උදාහරණේ දැන් හිතන්න දැන් මෙතනදී උනේ NO2 වැඩියෙන් දාලි වෙලා N2O4 අඩුවෙන් දැම්මනේ. හරිද? එතන දැන් මම N2O4 දාපු ප්‍රමාණය 0.1නේ. එතකොට N2O4 වලට මොකද උනේ? N2O4 වල සාන්ද්‍රණය වැඩි වෙලා නියත වුණා. අර 0.1ක් ගන්න නැතුව මම මේක ඊට වඩා වැඩි අගයක් ගත්තා නම් මට මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ N2O4 වල සාන්ද්‍රණය මේ විදිහට වැඩි වෙලා අර කයාගේටම සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සමතුලිතතාවට ආවට පස්සේ සාන්ද්‍රණ සමාන වෙන එක වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියක ප්‍රතිඵලවල හරි ප්‍රතික්‍රියක දෙකකම හරි එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්ය නැහැ. හරිද? අනිවාර්ය අවශ්‍යතාවය තමයි සමතුලිතතාවට ආවට පස්සේ ප්‍රතික්‍රියකවලයි ප්‍රතිඵලවලයි සාන්ද්‍රණ නියත වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ ප්‍රතිඵලවල සාන්ද්‍රණ වලට සමාන වෙන්න එහෙම පුළුවන්. ඒක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි සමතුලිතතාවය. ඒකට ඒක මතක තියාගන්න. ඒක මම අර ඔයගලන්ට කලින් කියපු මොඩල් එකෙන් පැහැදිලි කරන්නත් පුළුවන්. අර සමතුලිතතාව ගැන මම මොඩල් එකක් කිව්වේ. දැන් අපි මම ගත්තේ අර පූල් එකකට වතුර පුරවන උදාහරණය. හරිද? දැන් සමතුලිතතාවට ආවට පස්සේ මොකද වෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වෙනවා. ඒ කියන්නේ ඒක අපි මේ මොඩල් එකෙන් ගත්තොත් එහෙම වතුර පුරවන ශීඝ්‍රතාවය වතුර ඇදලා ගන්න ශීඝ්‍රතාවයට සමානයි. හරිද? එතකොට ශීඝ්‍රතාව දෙක තමයි සමාන වෙන්නේ. හරිද? මොකද්ද මේක නියත උනේ? මේක නියත උනේ ඒ ශීඝ්‍රතාව සමාන වෙන වෙලාවට වෝටර් ලෙවල් එක තමයි නියත උනේ. වතුර මට්ටම නියතයි. හරිද? වතුර මට්ටම තමයි නියත වෙන්නේ. හැබැයි මේකේ අර වතුර මට්ටම තමයි නියත වෙන්නේ. ඒ කියන්නේ අර තියෙන ඒක හරියට වතුර මට්ටම කියන එක දැන් අර අපි රසායනික ප්‍රතික්‍රියාවක් කතා කරගත්තා නම් මේ හරියට ඒකේ සාන්ද්‍රණ වගේ තමයි. සාන්ද්‍රණ නියතයි.
හරි. හැබැයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව තමයි සමාන වෙන්නේ. මේ දෙක පටල ගන්න එපා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව තමයි සමාන වෙන්නේ සාන්ද්‍රණ නියත වෙන්නේ. හරි. එතකොට ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවට ආවට පස්සේ මොකද වෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වෙනවා. සහ එතනින් එහාට සමානයි කියන්නේ ඒක එතනින් එහාට නියතයි වෙනස් වෙන්නේ නැහැ. ඒ දෙකම වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට සමානයි සහ නියතයි ඒ දෙකම වෙනවා. ඊට පස්සේ සාන්ද්‍රණ ඒ කියන්නේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල සාන්ද්‍රණ සමාන වෙනවා. සමාන වෙනවා නෙමෙයි නියත වෙනවා. හරිද? මතක තියාගන්න ප්‍රතික්‍රියක ප්‍රතිඵලවල සාන්ද්‍රණ සමාන වෙනවා නෙමෙයි නියත වෙන එකයි වෙන්නේ සමතුලිතතාවට ආවට පස්සේ. ඒ කියන්නේ සමාන වීම අනිවාර්ය නෑ. හැබැයි සමාන වෙන්න පුළුවන්. ඒක හරියටම තේරුම් ගන්න. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවට ආවට පස්සේ මම ආයෙත් කියන්න අනිවාර්ය අවශ්‍යතාවය තමයි ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි සමාන වෙන එක. ඒක සමාන වෙන්න ඕනේ. හරි. සහ එතනින් එහාට සමතුලිතතාවයේ පද්ධතිය තියෙනවා නම් ඒක නියතයි. සමාන වෙලා නියත වෙනවා. ඒ කියන්නේ දැන් අර ශීඝ්‍රතාව පස්තර දැන් මේ හැම එකම මම ශීඝ්‍රතාව පස්තර යනදොත් මෙහෙමයි වෙන්නේ. හරි. ඒක මම අඳින්න ගියේ නැහැ. ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මෙහෙම ආරම්භක මේ ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මෙහෙම නම් ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මම ගන්නම් RF කියලා. එතකොට ඒක අඩු වෙලා නියත වෙනවා. ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මෙහෙම වැඩි වෙලා නියත වෙනවා. එතකොට සමතුලිතතාවට පස්සේ ආවට පස්සේ ඉදිරි ආපසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව සමානයි සහ එතනින් එහාට නියතයි. හැබැයි සාන්ද්‍රණ කියන එක අනිවාර්ය අවශ්‍යතාවය තමයි සාන්ද්‍රණ නියත වෙන එක. සමාන වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සමතුලිතතාවට පත් වුණාට පස්සේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල සාන්ද්‍රණ නියතයි. සාන්ද්‍රණ වෙනස් වෙන්නේ නැහැ. ඒකනේ අර එළියේ ඉඳන් බලන කෙනෙක්ට ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ වගේ පේන්නේ. හැබැයි අත්‍තරම ප්‍රතික්‍රියාවක් වෙනවා. ඉදිරි ආපසු ප්‍රතික්‍රියා දෙකම එකම ශීඝ්‍රතාවයෙන් වෙනවා. හරිද? ඒ නිසා තමයි සාන්ද්‍රණ නියතයි වගේ පේන්නේ. හැබැයි සමහර වෙලාවල් තියෙනවා සාන්ද්‍රණ සමාන වෙන්නත් පුළුවන්. හැබැයි සාන්ද්‍රණ සමාන වීම අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. අර එතකොට අන්න ඒ කරුණු තුන ඔයගලන්ට පොඩ්ඩක් නිරවුල්ව තේරුම් ගන්න වෙනවා සමතුලිතතාව ගැන. එතකොට ඒ ටික තමයි මෙතන ලිස්ට් කරලා තියෙන්නේ හොඳට තේරුම් ගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වචන තුන කියන්නේ irreversible, reversible සහ equilibrium කියන එක. ඒක ගැන මම කලින් වීඩියෝ එකේදී හොඳට එක්ස්ප්ලেইন කරා. ඒක ආයි බැලුවොත් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. මම ඕනනම් ආයි පොඩ්ඩක් කෙටියෙන් කියන්න දැන් හිතන්නකෝ. A හා B ප්‍රතික්‍රියා කරලා C හදනවා. මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා. මේ ඊතලෙන් නම් දාලා තියෙන්නේ. ඒකේ තේරුම තමයි A හා B ප්‍රතික්‍රියා කරලා C හදනවා. අනිවාර්යෙන් එක්කෝ A නැත්නම් B. එහෙම නැත්නම් ඒ දෙකම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ඒ කියන්නේ ලිමිටින් රියජන්ට් එකක් තියෙනවා. දැන් අර ඔයගොල්ලෝ රසායනික ගන්න එකකින් වර්ධි ගණන් හැදුවේ. ඒ කියන්නේ සීමාකාරී ප්‍රතික්‍රියාවක් තියෙන ප්‍රතික්‍රියා අර ඉන්නේ වගේව තමයි irreversible මේ රියැක්ෂන්ස්. එහෙම නැත්නම් අප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ රියැක්ෂන් එක කම්ප්ලීෂන් එකටම යනවා. සම්පූර්ණත්වය කරා යන ප්‍රතික්‍රියා. රිවර්සිබල් රියැක්ෂන් කියන්නේ මෙහෙම එකක්. හරිද? හිතන්න දැන් A හා B ප්‍රතික්‍රියා කරලා C හදනවා. හරි. අපි මේ රියැක්ෂන් එකේ මොකක් හරි වේරියබල් එකක් වෙනස් කරොත්, ඒ කියන්නේ පොඩි වෙනසක් කරොත් මොකක් හරි වේරියබල් එක මොන වගේ වේරියබල් එකක්ද? ඒ කියන්නේ සාන්ද්‍රණය, උෂ්ණත්වය, පීඩනය, ඒ වගේ මොකක් හරි වෙනසක් කරලා අපිට පුළුවන් නම් මේ ප්‍රතික්‍රියාව වෙන දිශාව අනිත් පැත්තට හරවන්න. අන්න ඒ වගේ රියැක්ෂන් එකකට තමයි කියන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව කියලා. තේරෙනවද? ඒ කියන්නේ එක ප්‍රතික්‍රියාව යම්කිසි දිශාවකට වෙනවා. අපි මොකක් හරි වේරියබල් එකක් චේන්ජ් කරපු ගමන් මොකද වෙන්නේ? ඒ ප්‍රතික්‍රියාව අනිත් පැත්තට හරවන්න පුළුවන් නම් අන්න ඒ වගේ ප්‍රතික්‍රියාවට අපි කියනවා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. එහෙම නැත්නම් රිවර්සිබල් රියැක්ෂන් එකක් කියලා. ඒක හරියට තේරුම් ගන්න. හරිද? එතකොට ඒ වගේ රිවර්සිබල් රියැක්ෂන් එකකට ශීඝ්‍රතා දෙකක් තියෙනවා. RF සහ RR කියලා. කියන්නේ RF කියලා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය, RR කියලා කියන්නේ ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එතකොට යම් කිසි වෙලාවක මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතාවයට සමාන වෙනවා නම් රිවර්සිබල් රියැක්ෂන් එකක තියෙන අන්න ඒ අවස්ථාවට අපි කියනවා සමතුලිතතාවය, ඉක්විලිබ්‍රියම් එක කියලා. හරිද? එතකොට තේරුම් ගන්න ඇත්තටම රිවර්සිබල් ඉක්විලිබ්‍රියම් කියලා කියන්නේ එකක් නෙමෙයි. ඉක්විලිබ්‍රියම් එක තියෙන්නේ රිවර්සිබල් කියන එක ඇතුළේ. ඒ කියන්නේ දැන් අර මම කලිනුත් කිව්වා හරියට මෙන්න මේ ලොකු කුලකය නම් රිවර්සිබල් කියලා කියන්නේ ඒකේ තියෙන එක උපකුලකයක් තමයි ඉක්විලිබ්‍රියම් කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ සමහර ගණන් තියෙනවා අපි ඒ වගේදී කෙලින්ම මේ ප්‍රත්‍යාවර්ත කියපු ගමන් සමතුලිතයි කියලා ගන්නවා. ඒ කියන්නේ ඒක වෙන දත්ත කියලා නැත්නම් අපි එහෙම ගන්නවා. හැබැයි ඇත්තම කතාව තේරුණානේ ඔයගලන්ට. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවල තියෙන එක විශේෂ අවස්ථාවක් තමයි සමතුලිත කියන්නේ. මම ඕන්න ඒක පෙන්නන්නම්. අපි ගත්ත උදාහරණයකින්ම දැන් මේ ප්‍රස්ථාරය දිහා බලන්නකො. ඒක ඇවිල්ලා ඇත්තටම මේ
ඊතලෙන් කියන තේරුම තමයි සමතුලිත එක නෙමෙයි. මේ ඊතලෙන් කියන්නේ ප්‍රත්‍යවර්තය කියලා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ඉදිරියට සහ ආපස්සට කියන දෙපැත්තටම වෙන්න පුළුවන්. අර මං කියපු කන්ඩිෂන් එක. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව එක දිශාවකට වෙනවා. අපි මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරලා වේරියබල් එකක ඒ ප්‍රතික්‍රියාව ආපස්සට හරවන්න පුළුවන්. ඒක තමයි මේ ඊතලේ තේරුම. හරිද? මේකට අපි කියන්නේ ප්‍රත්‍යවර්තී ඊතලය. එහෙම නැත්නම් සමතුලිත ඊතලය නෙමෙයි. හරිද? හරි. එතකොට මෙතනදී රියැක්ෂන් එකේදී වෙන්නේ මොකද්ද? NO2 වල සාන්ද්‍රණය ටික ටික අඩු වෙලා N2O4 වල සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට මුලදී ඇත්තටම මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යවර්තයි. මෙතනින් එහාට හරිද? මොකද වෙන්නේ? සාන්ද්‍රණ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවේ ඉදිරි ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව දෙක සමාන වෙලා. එතකොට මෙන්න මෙතනින් එහාට තමයි අපිට දාන්න පුළුවන් ඉක්විලිබ්‍රියම් කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ කන්ඩිෂන් එක. ඒ කියන්නේ සමතුලිත අවස්ථාවටපත් වෙන්නේ එතනින් එහාට. ඒතකොට ඔයගොල්ලන්ට මෙතනදී තියෙනවා ප්‍රත්‍යවර්ත කියන එක කොටසක් තමයි සමතුලිත කියලා කියන්නේ. ඒතකොට මෙන්න මේ කොටස ප්‍රත්‍යවර්ත විතරයි සමතුලිත නැහැ. මෙන්න මේ කොටස. ඒක තේරුණානේ? ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවටපත් වෙන්නේ ඉදිරි ආපසු ප්‍රතික්‍රියා දෙක සමතුලිත වුණ අවස්ථාවල. හරි. අන්න ඒ කරුණු ටික ගොඩක් වැදගත්. ඒ කියන්නේ මේ අපි සාකච්ඡා කරපු කරුණු ටික හරිම වැදගත් වෙනවා මේ ප්‍රශ්න වලට යද්දි. මම තාම ප්‍රශ්න වලට ගියේ නැහැ. ඒ නිසා ප්‍රශ්න වලට යද්දි මේ තියරි කරුණු ටික හරියට නිරවුල්ව තේරුම් කරගෙන ඉන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. අපි එහෙනම් මෙතනින් අද වීඩියෝ එක නවත්තමු. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු සමතුලිතතා නියතය ගැන කතා කරන්න. සමතුලිතතා නියතය ගැන තමයි අපිට ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරන්න තියෙන්නේ. සමතුලිතතාවය ගැන කරුණු මිස්කන්සෙප්ෂන් එක්කම අපි දැන් කතා කරලා ඉවරයි.